ඔව් අපිට මෙහෙමලා හරි හරි මට වෙලාවේ පොඩි අමතක වීමක් වුණා අපේ මන්ත්‍රී සහෝදරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරයා අහන්න මොකද මේ ලක්ෂ 80ක මුදල දැම්මට ඒක මුදල් හැටියට රජේ නමුත් මේකේ සමුදායකත්වයේ වගේ සිංහ රෙජිමෙන්තු අධිපත්‍ය සිංහ රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ කිසියම් අනුග්‍රහයක් ගන්න එහෙම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි ප්‍රතිපාදන නොලැබුණත් සිංහ රෙජිමෙන්තුවේ ආදරණීය අපේ නිලධාරි මහත්වරුන්ට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙලා තිබුණා. මේ ස්ථානයේ සිංහ රෙජිමෙන්තුව අභියසමයි තියෙන්නේ. ඕකට ප්‍රතිලාභයක් ගන්න විදිහට අපි කටයුතු කරනවා කියලා මොකද දැන් සිංහ රෙජිමෙන්තුව කියලා කියන්නේ ඒ ඇතුලේ ඊටත් තැනක් මේක ගන්න බව ගොඩක් අය ඉස්සරහට ඉඳවලට පවා යන තැනක්. ඉතින් ඔවුන්ගේ සහයෝගයත් අපි ගන්න අවමනාව තිබුණා ඒ ප්‍රධාන නිලධාරීතුමත් එක්කලා. ඒ වගේම මමත් මතක් කරන්න ඕනට ඕන මේ ව්‍යාපෘතිය මුදල් ලැබුණත් තම මුදල් ප්‍රමාණයක් මදි වුණත් ඔවුන්ගේ සහයෝගය ගන්න අපි අපේ ආරක්ෂක නියෝජ්‍ය මහත්මයාගේ සහයෝගයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට කියන්න ඕන මේරික ප්‍රාචීනකතුමා ඒ වගේම ප්‍රාචීන සම්පාදන නිලධාරීන් අනිත් පැත්තෙන් විශේෂයෙන් අපත් සමග අපේ සහයෝගයෙන් කටයුතු කරන අපේ සම්බන්ධීකරණ කොට මේරික සභාපති ආදරණීය ධර්ම ප්‍රජේසිංහ අපේ මන්ත්‍රීතුමා මේරික එතුමාගේ හැමදෙනාගේම ආදරය සහයෝගය සමගින් තමයි මේ කටයුතු අපි සැලසුම් කරන විශේෂයෙන් ප්‍රදේශයේ අපේ ප්‍රාදේශීය මන්ත්‍රී සහෝදරුන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කීනදිනියේ මන්සන්දී මෙතන තියෙන්නේ එතන මේ ප්‍රදේශයේ අපේ ප්‍රදේශයේ අපේ සමිති සංවිධාන තියෙනවා විශේෂයෙන්ම අපේ ප්‍රජාශක්ති සංවර්ධන සභාව තියෙනවා ඒ ආයතන සංවිධානත් පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා මේ කල්පනා ප්‍රදේශ ලැබිච්ච දායකයෙක්.